ලෝක ආර්ථිකයම එක තත්පරයකින් කඩාවට්ටන හුමුස් සමුද්‍ර සන්ධිය වැහුවොත් වැඩියෙන්ම අමාරුවේ වෙටෙන රටවල් 10 මෙන්න. අංක 10. සෞදි අරාබිය. ලෝකයේ ලොකුම තෙල් අපනයනකරුවා වුණත් එයාලට තියෙන විකල්ප නලමාර්ග මදි නිසා මුළු තෙල් අපනයන ජාලයම අවුල් වෙනවා. අංක 9. UAE. වෙනත් විකල්ප මාර්ග ටිකක් තිබ්බත් එයාලගේ LNG ගෑස් සහ තෙල් අපනයන වලින් ලොකුම කොටසක් මේකත් එක්කම එන හිටිනවා. අංක 8. කුවේටය. වෙනත් කිසිම විකල්ප නලමාර්ගයක් නැති නිසා හොමුස් වැහුවොත් රටේ ජාතික ආදායම මුළුමනින්ම වගේ නතර වෙනවා. අංක 7. ඉරාකය. ඉරාකයේ මුළු ආර්ථිකයම රැඳිලා තියෙන්නේ මේ මාර්ගීන් යවන තෙල් මත. ඒ නිසා රටේ පැවැත්මටම මේක දැවන්ත තර්ජනයක්. අංක 6. කටාර් රාජ්‍ය. ලෝකෙටම LNG ගෑස් යවන කටාර්වලේ අපනයන වලින් 90%ක්ම යන්නේ මේකෙන්. නැවතුනොත් ඩොලර් බිලියන ගණනක පාඩුවක්. අංක 5. පාකිස්තානය. දැනටමත් ආර්ථික අර්බුදයක ඉන්න පාකිස්තානයට මේ නිසා තෙල් මිල එකපාරටම ඉහළ යාම කොහොමටවත් දරා ගන්න බෑ. අංක 4. දකුණු කොරියාව. ලෝකෙම බඩු හදන මේ නිෂ්පාදන යෝධයාගේ කර්මාන්ත ශාලාවලට ඕන කරන තෙල් ටික එන්නේ මේ මාර්ගයෙන්. අංක 3. ජපානය. තමන්ගේම කියලා khනිජ සම්පත් නැති ජපානයට තෙල් සහ ගෑස් මිල ඉහළ යාම එයාලගේ නිෂ්පාදන වියදම අහසට නංවනවා. අංක 2. ඉන්දියාව. මේ මාර්ගයෙන් එන තෙල් වලින් 15%ක්ම ගන්න ඉන්දියාව. ගෑස් සැපයුම නැවතුනොත් එයාලගේ පොහුරු නිෂ්පාදනය පවා කඩා වැටෙනවා. අංක 1. චීනය. ලෝකයේ ලොකුම කර්මාන්ත ශාලාව. මේ මාර්ගයෙන් යන තෙල් වලින් 37%කට වඩා ගන්න චීනය. මේක වැහුවොත් චීන ආර්ථිකයම විතරක් නෙමෙයි ලෝකයේම සැපයුම් දාමයම කඩා වැටෙනවා. ඔයා හිතන්නේ මේ තත්ත්වය ලංකාවට කොහොම බලපායිද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න top 10 LK අපිව දැන්ම ෆලෝ කරන්න.